ආයිබෝවන් නයිලච්චි සල්සල් YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අද මම කතා කරන්න යන්නේ සත දෙක වටිනාකම යුත් ඔබ මේ දකින්න පැරණි කාසිය ගැන. ඉතින් මේ කාසිය මුන්නත පිළිවිරුව ලෙස යොදාගෙන තිබෙන්නේ දෙවන එලිසබෙත් මහරජින්. ඉතින් ඇය ගැන කෙටි හැඳින්වීමක් කරොත් ඇය 1926 අප්‍රේල් 21 තමයි උපත ලබන්නේ. ඒ වගේම ඇගේ පියාවන හයවන ජෝත් රජතුමාගේ අභාවයෙන් පස්සේ ඒ 1952 ඉතින් ඇය 1953 ජූනි මාස දෙවන දින තමා දෙවන එලිසබෙත් මහරජින් ලෙස රාජාභිෂේකය ලබන්නේ. ඒ වගේම ඇය අභාවයට පත්වන්නේ 2022 සැප්තැම්බර් 8 වන දින. ඒ වන විට ඇගේ වයස අවුරුදු 96ක්. ඒ වගේම විශේෂත්වයක් තියෙනවා ඇගේ රාජ්‍ය පාලන කාලයේ වසර 70ක්. ඉතින් බ්‍රිතාන්‍ය රාජ්‍ය පාලන කාලය තුළ ඉතිහාසයේ සිට මේ දක්වා වැඩිම කාල පරිච්ඡේදයක් රාජ්‍ය පාලනය කරන්නේ දෙවන එලිසබෙත් මහරජින්. ඉතින් ඇය මේ රාජ්‍ය පාලනය කළ මේ වසර 70 තමා මේ දක්වාම වැඩිම කාල පරිච්ඡේදය ලෙස සඳහන් වන්නේ. හොඳයි ඔබට දැන් මේ කාසිය සමීපව පෙන්වුවොත් ඔබ මේ දකින්නේ දෙවන එලිසබෙත් මහරජින. ඔබ මේ දකින්නේ කාසිය පිටුපස. එහි 1957 ලෙස සඳහන් වෙනවා. ඉතින් මේ ඔබ දකින්නේ කාසියේ දාර. ඉතින් මේ දාර මේවන් හැඩයේ තියෙන දාරවල කියන්නේ බික්කු කියලා. ඉතින් ඔබ දැක්කේ කාසියේ බික්කු. ඔබට පේනවා කාසිය දෙපසටම මෙරාගේ දාරයක් තමයි බික්කු හරහා තියෙන්නේ. මේ ඔබ නැවත දකින්නේ දෙවන එලිසබෙත් මහරජින. හොඳයි අපි දැන් මේ කාසියේ විශාලත්වය සහ කාසිය ගැන අවධානය යොමු කරොත් මේ කාසියේ බික්කු හරහා පිටත මිලිමීටර් 18.42ක්, බික්කු හරහා ඇතුළත මිලිමීටර් 17.02ක්, ඒ වගේම ඝනකම ආසන්න වශයෙන් මිලිමීටර් 1ක් පමණ තමයි අපිට දකින්න පුළුවන්. ඉතින් මේ කාසිය 1950 තමයි මුල් වතාව නිකුත් කරලා තියෙන්නේ. ඒ වගේම 1959 කාසිය ඉඟවීමත් සමග නැවත මෙහි කාසිය දැක්වෙන වර්ෂයම සඳහන් කර, ඒ කියන්නේ 1957 ලෙසම සඳහන් කර නැවත 1959 මේ මාසයේ කාසිය ඇනයුම් කර නැවත සංසරණයෙන් නිකුත් කරලා තියෙනවා. ඉතින් මේ කාසිය නිකල් සහ පිත්තල ලෝහයන් මිශ්‍ර කර තමයි හදලා තියෙන්නේ. බර ග්‍රෑම් 2.6ක්. හොඳයි ඔබට මේ කාසිය ගැන තොරතුරු කොළඹ චැතන් ස්වීදියේ තියෙන ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික කෞතුකාගාරයෙන් බලා ගන්න පුළුවන්. හොඳයි එහෙනම් තවත් අලුත් කාසික තොරතුරු සමග හමු වෙනනම් එතෙක් ඔබට ආයුබෝවන්.